අර පරණ යුගයේ ව්‍යාපාර ගැන කතා කර කර මේ තරුණ තරුණියන් කොහෙ යන්න හදනවද කියන එකයි මට තියෙන කනගාටුව. තමන්ගේ හැකියාව තමන්ට අඳුනගන්න බැරි නම් තමන් ආශ්‍රය කරන අයගෙන් හෝ පාසලේ ගුරු මණ්ඩලෙන් හෝ භික්ෂූන් වහන්සේලාගෙන් හෝ පියතුමන්ලාගෙන් හෝ කාගෙන් හෝ තමාගේ හැකියාව තක්සේරු කරව ගන්න. ඒකට ඉංග්‍රීසි ඕනේ නැහැ. පාලි ඕනේ නැහැ. ප්‍රංශ භාෂාව ඕනත් නැහැ. ජර්මන් භාෂාව ඕනත් නැහැ. සිංහල භාෂාව ඕනත් නැහැ. ඒ හැකියාව හඳුනා ගන්න තමන්ට බැරි නිසා අනුන් ලව්වාවක් මේ හැකියාව හඳුනාගෙන ඒ හැකියාව නිර්භීතව මම මේ ඉලක්කේ කරා එතෙන්ට යනවා කවුරු මොනවා කිව්වත් අදිෂ්ඨානයක් ඇති කරගන්නේ කියලා මම මේ රටේ ඉන්න තරුණ තරුණියන්ගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.